අයිබෝවන් ඉතින් රටේ ආපදා තත්ත්වයට මුළු රටම පවතින වෙලාවක ඔයගලගේ වාහනේ හයිබ්‍රිඩ් වාහනයක් ඔයගොල්ලෝ පදිනවා නම් තියෙන එකම ප්‍රශ්නේ වතුරෙන් යට වුණා නම් හයිබ්‍රිඩ් බැටරිය සහ 12 ලෝඩ් බැටරිය. ඉතින් මේ අවස්ථාවේදී මිනිස්සු හරිය අසරණයි. සල්ලි නැහැ මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සු බජට් එක නිසා අනවශ්‍ය මේ වාහනේට අනවශ්‍ය විදියට වියදම් කරලා සල්ලිත් නැති කරගෙන අන්තිමට වාහනේ නැති කරන පත්‍රෙ තමයි පත් වෙන්නේ. ඉතින් මම ඒක නිසා ඔයගොල්ලන්ට අද කියන්න ආවේ ලංකාවේ අද සමාජ මාධ්‍ය තුල කටින් කට කතා වෙනවා මේ හයිබ්‍රිඩ් බැටරිය හොඳයි කියලා. මේ ඇවිල්ලා තියෙන Aqua Axios CHR Voxy වාහනේට එන නිකල් මෙටල් මොඩියුල්ස්. මේ ඇවිල්ලා තියෙනවා ලිතියම් අයන් කියන සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේකේ ඉන්නේ Honda Vissel GP5 Grace ඔය වගේ වලට එන මොඩියුල්ස්. ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙනවා නිකල් මෙටල් ඩ්‍රයි සෙල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලිව තේරුම් කරලා දෙන්නම් මේ වගේ එකින් එක එන එර කෝඩ් සහ මේවාගේ එන ප්‍රශ්න. ඉතින් සමාජ මාධ්‍ය කටකතා ගොඩක් පතරෙනවා මේක හොඳයි කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරමු ලංකාවේ විශාරද ස්පෙෂලිස්ට්ලා විශේෂඥයෝ කියනවා මේ ලිතියම් අයන් වලින් හැදුණු බැටරියක ලොකු කාලයක් වොරන්ටි දෙන්න පුළුවන් කියලා. ඒත් මම කියලා දෙන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක ඇවිල්ලා තියෙන Honda Grace Vissel GP5 GP7 ඔය වගේ වාහන වලට අද වෙනකොට අවුරුදු 10ක් පරණයි. එතකොට ජපන් වාහනයක් ගත්තට පස්සේ ඒකේ වෝල්ටේජ් එක වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් වෝල්ටේජ් එක වෙන්නේ 14ක් 15ක් වගේ වෙන්නේ. මේකේ Aqua එකක් ගත්තොත් එහෙම මොඩියුල්ස් 20ක් එනවා, බ්ලොක් 10ක් එනවා. ඒ බ්ලොක් එකක් කියලා කියන්නේ මොඩියුල්ස් දෙකක්. එතකොට මේ BCM එක බොඩි කන්ට්‍රෝල් මැනේජ්මන්ට්. ඒ කියන්නේ මෙයා තමයි බැටරියේ වෙන්න ප්‍රධානය. මෙයා තමයි මේ හැම සංඥාවක්ම මෙයා තමයි දෙන්නේ. එතකොට මේකෙන් බ්ලොක් එකක් හැදෙන්න 15ක් වෙනකොට මෙයා මේ BCM එකට අනුකූල විය යුතුමයි. එතකොට මේකේ මෙයා අඳුනන්නේ මේකට ගැහුවට පස්සේ මෙයා අඳුනන්නේ මෙන්න මේ දෙක විතරයි. මොකද වෝල්ටේජ් 16ක් වෙනකොට මේක 3.5 වෙනකොට මේකෙන් මොඩියුල්ස් 4ක් ගන්න වෙනවා. නමුත් තියෙන ඔරිජිනල් බැටරියේ මේ BCM එක අඳුරන්නේ මේ දෙක විතරයි. එක බ්ලොක් එකක් විතරයි. මේ දෙක අඳුරන්නේ නැහැ. හැබැයි මේක ඕවර්චාර්ජ් වුණොත් මේක ගිනි ගැනීමකට පත් වෙන්න පුළුවන්. එතකොට මේ විශේෂඥයන් මේක දානවනම් මේගොල්ලන්ගෙන්ම වාහනේ ගිනි ගත්තා වගේම ජීවිත වලටත් වන්දිය ඉල්ලන්න. ඒ වගේම මේ වාහනේට ජීවිතත් එක්ක වොරන්ටියක් දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ දාන්න. ඒක නිසා මෙන්න මේක පේල්. හේතුව තමයි මේ 4ක් අඳුර ගන්න නැහැ. 2යි අඳුරගන්නේ ඕවර් චාර්ජ් එකක් වුණාම මේක ගිනි ගන්නවා. මේක පේල්. එතකොට තව කියනවා දැන් මේ ඇවිල්ලා තියෙනවා නිකල් මෙටල් ඩ්‍රයි සෙල් එක කියලා ඇවිල්ලා තියෙනවා මේක හොඳයි කියලා කියනවා. ගොඩක් විශේෂඥයෝ තමයි මේක කියන්නේ. දැන් මම මේක සරලව කියලා දෙන්නම්. මේක ගැලවෙන්නේ අද වෙනකොට Honda Insight GP2 GP1 ඔය වගේ වාහන වලින් තමයි ගැලවෙන්නේ. අපි නිකන් ඉන්සයිට් වාහනයක් ගත්තොත් එහෙම 2008 9 GP2 වාහනයක් ගත්තොත් 2013 14 අද වෙනට අවුරුදු 10ක් පරණයි. ඉතින් කොහොමද මේක අවුරුදු 10ක් පාවිච්චි කරපු කැපැසිටියක් කොහොමද තියෙන කැපැසිටියක් කොහෙත්ම තියෙන්නේ නැහැ. ඉතින් ඒක තව කියනවා මෙන්න මෙතනින් ඇවිල්ලා ලොකු ස්පේස් එකක් තියෙන නිසා මේක කූල් වෙනවා කියලා. නැහැ. මේක Honda වාහනයක්. මේක Toyota වාහනයක්. එතකොට එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ ලංකාවේ අර කෙලින්ම කියන එක මම කියනවා තිස්සමහාරාමේ වගේ ගහලා බයිපාස් කරලා ගිනිගත් අවස්ථාවන් ගොඩක් තියෙනවා. එතකොට මේ විශේෂඥයෝ තව කියනවා නිව් වර්ෂන් ඇවිල්ලා තියෙනවා. එතකොට මම කතා කරන්නම් දැන් මේ තමයි වාහනේ Toyota වාහනේට අනුකූලව ගොඩක් පරීක්ෂණ පවත්වලා සාර්ථක වෙලා අද වෙනකොට Aqua PS කියන වාහනයක් අවුරුදු 10ක් 15ක් පරණ අද ලංකාවේ අපි දන්න මේ වාහනේ හොඳයි. එතකොට මේක මේ ජෙනුවින් ජපන් මොඩියුල් එක ගිහිල්ලා තියෙන්නේ මේක 2014 පෙන්වන්නේ මේ 2014 මේකේ බලන්න ඕගොල්ලෝ අඳුර ගන්න විදිහ මේකේ වල් තියෙනවා. මේක එක පරණයි. ඒතර මේක අවුරුදු 10ක් පරණ නිසා දෙවියනේ මේක ගිහිල්ලා තියෙන්නේ. මේක ගිහිල්ලා තියෙන්නේ පරණ නිසා. හැබැයි දැන් මේගොල්ලෝ කියන අලුත් වර්ෂන් තියෙනවා කියලා. බොරු. මේ තියෙන අලුත් වර්ෂන්. මේ තියෙන්නේ මේකේ බලන්න වෙනස.
මේක ඇවිල්ලා වල වගේ තියෙනවා. මේක ෆ්ලැට් ෂෙල් එක තියෙන්නේ. දෙයියනේ මේ තියෙන අලුත් version මේක ගහලා තියෙනවා දිනේ මාසේ අවුරුද්ද ගහලා තියෙනවා. මේ 2025 මේක තියෙන්නේ. මේකට අපි අවුරුදු 3ක් දෙන වගකීම් කාලයද වගකීමක් කාලයද අවුරුදු 3ක්. අපි අවුරුදු 3ක් දෙනකොට අවුරුදු 9ක් පදිනවනම් තමයි අවුරුදු 3ක් අනිවාර්යෙන් දෙන්නේ. මොකද මේක ඒ වාහනේට හරියටම අනුකූලව ඒ කැපැසිටිට ගහපු නිසා. තව එකක් කියන්නම් මේක ඇවිල්ලා තියෙන්නේ semi hybrid වාහනයකට ඇවිල්ලා තියෙනවා. Honda GP2 වගේ වාහනයකට semi hybrid. මේක කැපැසිටි එක 1300 කැපැසිටි එක. නමුත් Prius 30 වාහනයක් වගේ ගත්තොත් 1800 කැපැසිටි. කොහොමද මේකට මේක ගලපන්නේ? ඒක නිසා බොරුවට අහු වෙන්න එපා. ඉහළ තාක්ෂණයක් ඔස්සේ ජපනම ඒ වාහනයට හරියට අදාළම ගහපු ඒ මොඩියුල් එකම ඕගොල්ලෝ ගන්න. ඕගොල්ලෝ නිතරම වැදගත් කරගන්න. මෙතන තියෙනවා QR කෝඩ් එකෙන් තව ලං කරලා පෙන්නන්න. මේ QR කෝඩ් එකේ මේක ස්කෑන් කරලා දිනේ මාසේ අවුරුද්ද ගන්න. මේ බොරු වලට රැවටෙනවා. නිව් වර්ෂන් තියෙනවා. මේක හොඳයි අරක හොඳයි කියන්න එපා. මට මේක පුළුවන් ලක්ෂ 2මාර නෙමෙයි. මට මේක පුළුවන් ලක්ෂයට කරන්න. මේකත් පුළුවන් ලක්ෂයට කරන්න. නමුත් මිනිස්සු රවට්ටලා වාහන ගිනි තියාගෙන සල්ලිත් නැති බිස්නස් එකක් මම කරන්නේ නැහැ. මෙන්න මේක තමයි විද්‍යානුකූල වෙනස. ඒ බොරු, තන්නිකර බොරු ලංකාවේ මිනිස්සුගේ බොරුනේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ තෝරගන්න නිකල් මෙටල් ඔරිජිනල් වාහනයටම ආපු ඒ ෂෙල් එක. ඒ ෂෙල් එකේ දිනේ මාසේ අවුරුද්ද ගහලා තියෙනවා. මේක ස්කෑන් කරගන්න. එතකොට ලංකාවේ බයිපාස් කරන දේවල් කරන්න එපා. මේක ලංකාවනේ. කීයක් හරි හම්බ කරලා මිනිස්සු අනාථ කරන තත්ත්වය තමයි අද තියෙන්නේ. මම මේ කතා කරන්නේ රටේ විවසනයක් පවතිනවා. රටේ මිනිස්සු ගම් වතුරට අහු වෙලා ඉන්ෂුරන්ස් එකෙනුත් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මිනිස්සු මට මේක කියනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අර දවල් වැටුණු වලේ වගේ දවල් වැටෙන්න එපා. ඒක නිසා ඕගොල්ලෝ ජෙනුවින් ජපනම වක්කීමක් දෙන බැටරිය ගන්න. හේතුව මේ බ්‍රෑන්ඩ් නිව් බැටරිය ගියොත් මට නෙවෙයි ෆෝල්ට් එක තියෙන්නේ ජපනට. ජපන දෙන්න එපා. බ්‍රෑන්ඩ් නිව්නේ. මොකද අපටත් වොරන්ටියක් දෙනනේ. එහෙනම් මට පුළුවන් මල්ටි බිලියන ගණන් මේකට අය කරන්න. ඒක නිසා මේ එක ලංකාවේ වාහනයක් දිහා තියන වීඩියෝ එකක් කරාට අර ගොන් කරක් වගේ ඩොලර් දාලා ලයික් ගත්තට ෂෙයා කරාට එහෙම කුත් කරන්න එපා. ඕගොල්ලෝ තාක්ෂණික පැත්තෙන් බලන්න. ඔයගොල්ලෝ ෆෝන් එකක් තියෙනවා. තාක්ෂණය තියෙනවා. ඔයගොල්ලන්ට බැරි නම් කටින් කට මේකට එවන්න. ඔයගේ ළමයට හරි කියලා අහන්න මේක හරිද කියලා. ඒක නිසා මෝඩ මූසල වැඩ කරන්න නැතුව කීයක් හරි හම්බ කරන්න මිනිස්සෙක්ට හරි දෙයක් කරලා. මේ රටේ පවතින ගම් වතුරක් තියෙද්දි අපි ට්‍රාන්ස්පෝර්ට්වත් නැතුව, ලේබුවත් නැති අපි හදලා දෙනවා. නමුත් මේ මිනිස්සු සල්ලි කීයක් හරි හම්බ කරන්න මේ කරන වැඩේ කරන්න දෙපා. හේතුව හරියන්නේ නැහැ. හරි යනවා අපි වගේ. මේ හරි දෙයක් කරලා හරියට වැඩේ කරන්න අපි මේ දවස්වල ඕගොල්ලන්ට ඇවිල්ලා ට්‍රාන්ස්පෝර්ට් ෆී, ලේබර් ෆී මේ විවසනේ හේතුවෙන් ඕගොල්ලෝ ඉන්න තැනටම ඇවිල්ලා අපි මේක හයි කරලම දෙනවා. අනිත් පාර්ට්ස් අපි හිතමු සස්පෙන්ෂන් වල ප්‍රශ්නයක්, ටයර් වල ප්‍රශ්නයක්, ඉන්ෂුරන්ස් වලට කතා කරලා ඒ වරන් දීලා කැරියර් කරලා අපි මෙහෙට ගෙනල්ලා හරි එතනම හදලා දීලා අපි මේ විවසනේ පැවතින වෙලාවට මිනිස්සු අසරණ වෙලාවට අපි මේ සත්කාරය මිනිස්සුන්ට රැවටෙන්නේ නැති තැනට මම මේක මගේ කම්පැනි වශයෙන් මම මේක ගේනවා. අයිබෝන්.